ආයුබෝවන් විශ්ව ශක්ති දහම් YouTube channel වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. වරම්ලාභී දරුවන්ට, යෝගීවරුන්ට, ශක්ති භාවනා වඩන්නන්ට, විශ්වයේ දැනුම ගවේෂණය කරන්නන්ට සහ ඔබ සැමට දැනුම ලබා දීමට විශේෂයෙන් මෙම channel මගින් අප බලාපොරොත්තු වෙනවා. වීඩියෝවක් දාපු සැනින් නැරඹීම සඳහා bell icon එක click කර අප subscribe කරන්න. ආයුබෝවන් චුට්ටක් වනචරයි වගේ තියෙන මාතෘකාවක් වුණත් මේ මට මේක උත්තරයක් දෙන්න හිතුණා. ඇත්තටම මේක මගේ මේ කළා තුනේ ඉල්ලීමක්. ඒක මට කමෙන්ට් එකකින් යොමු කළා තිබුණා. රංජනී සුබසිංහ ආරච්චි කියන මැතිනිය මේක යොමු කළා තිබුණේ කමෙන්ට් එකක් කද්ද වීඩියෝ එක මට මතක නැහැ. ඒක ගැටලුවක් යොමු කළා තිබුණා. මේක ඉල්ලීමක් අතරම මට කළා තුනේ පැහැදිලි කිරීමක් කරන්න කියලා. සම්මා සම්බුදු සරණයි අපේ ගුරුතුමාට. ගුරුතුමනි මම ඔබතුමාගෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වෙනවා. සියලුම වරම් දරුවන් වෙනුවෙන් නාග ශක්ති තිබෙන දරුවන් නාග ශක්ති තිබෙන දරුවන් එම නාග ශක්තිය වර්ධනය කර ගැනීමට තවත් නාග ශක්ති තිබෙන ගුරුවරයෙක් සමග නිර්වතෙන් සිට පූජා තැබීම ඔහු සමග අසභ්‍ය ලෙස ලිංගික වෙක්විය යුතුයද? එසේ නොකළොත් නාග ශක්තිය නැති වෙන බව බොහෝ වරම් දරුවන් නොමග යවන පෞකාරයෙන් සිටිති. අහිංසක වරම් දරුවන් බේරා ගැනීමට මේ සම්බන්ධ වීඩියෝවක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිති. මේක වීඩියෝ එකක් දැනද එහෙම දෙයක් කරා නම් කනට දෙකක් ගහලන්නයි තියෙන්නේ. එහෙම මේ වරම් දරුවන් බේරා ගන්න අරම්මනම් කියලා දෙයක් නැහැ. ඉතින් එයාගේ ඉල්ලීමට කැමති නැත්තම් එක්ක ඩොට්ට බහලා වෙන්න ඕනේ. නැත්නම් ඉතින් එන ගමන් ඔය කනත් අත ගාගෙන එන්නේ ඒකයි තියෙන්නේ. මම මේක පැහැදිලි කරන්න. මේක ඇත්තටම දැන් මේක පැති දෙකක් තියෙනවා. ඇත්ත කියන්න බෑ. ඉස්සෙල්ලා පැති දෙකක් මේකේ තියෙනවා. මේක අර වැරදිමදී මෙවැනි දේවල් කියලා බියපත් කිරීම. ප්‍රධාන වරද දෙන්නේ එතන. නැත්තම් සාමාන්‍ය වරම් තිබුණා හෝ නැතා හෝ යම් ගුරුවරුන් ළඟට යන අය හරි වෙනත් දැන් ආයතන ප්‍රධානීන් ළඟට යන අය හරි ඔය පන්සලේ හාමුදුරුවෝ ළඟට යන අය හරි නැත්තම් වෙනත් කඩේ මුදලාලි ළඟට යන අය හරි යම් මේගොල්ලන්ගේ තියෙන ගනුදෙනු වතුර අනුව යම් ආදර සම්බන්ධකම් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය දෙයක් නෙවෙයි. සමහර ගුරුවරුන්ට ඉන්න ශිෂ්‍යයෝ හරි ආදරෙයි. ඒක ලිංගික වෙක්ක වෙන එකක් නෙමෙයි. නමුත් උන් හරි ආදරෙයි. ඕන වෙලාවක තමන්ගේ ගුරුවරයාට අර තමන්ගේ කසාද මිනිහට සලකන්නේ නැති විදිහට ගුරුවරයාට සලකනවා. තමන්ට තියෙන මානසික පීඩාවන් කුණු හරපයක් හරි ගුරුවරයාට කියලා එක්ක ලිංගික ප්‍රශ්නයක් මොකක් හරි අහලා අර ගුරුවරයාත් එක්ක එකට ඉඳලා කාලා බීලා විනෝදෙන් එහෙම ඉන්න චරිත ඒක වෙනයි. ඒක හැමෝගෙම කැමැත්තෙන් සිද්ධ වෙන දෙයක්. ඒතර තවත් අය සම්බන්ධතාව ගොඩනගා ගන්නවා. දැන් ඔය කඩේ ඉන්න මුදලාලි එක්ක දැන් තමන් වැඩ කරන ආයතනයේ ප්‍රධානියා එක්ක ඒක ඉවිස්සෝ කැමැත්තෙන් සිද්ධ වෙන දේවල්. ඒක ඒ අයගේ තියෙන බැඳීම් අනුව සාමාන්‍යයෙන් කොහෙද සිද්ධ වෙනවා. දැන් ඔය මොඩලින් කරන තැන්වල නළු නිලියෝ අර ඒ තැන්වල ඉන්න ප්‍රධානීන් එක්ක සම්බන්ධ වෙන්න හරි කැමතියිනේ.
ඒවා ආදර සම්බන්ධ කරන්නේ. ඒවා වෙනයි. නමුත් මෙවැනි දෙයක් කියලා බියපත් කිරීම තමයි තියෙන වරද. දැන් මෙතන මේ මිතුමී අහන ප්‍රශ්නය වෙලා ඔබ මාත් එක්ක ලිංගික වෙක්කහුනේ නැත්තම් ඔබේ නාගවර්ම නැති වෙනවා. වරද තියෙන්නේ ඔන්න ඔතන. මම කියන එක පැහැදිලි වෙනවද? ඒ දෙන්නාගේ කැමැත්තෙන් හෝ වුමනාවෙන් ඒ සම්බන්ධයක් ගොඩනැගිලා කරන එක ඒක කිසිදු ගැටලුවක් නෑ. ඒක උන්ගේ වැඩන්නේ අපිට ඉතින් නවත්තන්න බෑනේ අනුන්ගේ මගුල්. නමුත් මේ විදිහට කරලා කෙනෙක්ගේ වරම් ජීවිතය හෝ තියෙන දෙන්නට කරලා බියපත් කිරීමයි වරද. ඉතින් ඒ වෙලාවට ඇත්තටම තියෙන්නේ Tamanට එහෙම අයුතු යෝජනාවක් ආවනම් ඕක මේ තැන් වල කියෝ ඉන්න නැතුව කෙලින්ම මම ඒකට කැමති නැහැ කියලා කැමැත්ත ප්‍රකාශ කිරීම. කළා Taman එතන දිගටම ඉන්නවා එක්ක එනවා. එතකොට එන්නකොට එතන ඉන්න කවුරු හරි කපු මහත්තයා හෝ ඉන්න දේවගතිවරයා කියනවා නම් උඹ මෙහෙම නොකොත් උඹේ වරම නැති වෙනවා කියලා අන්න එතන තමයි ප්‍රධාන වරද තියෙන්නේ. දැන් මෙවැනි කාරණා අපි පැති කිහිපයකින් බලන්න ඕන. අපිට එක වරම කියන්න බෑ මේ කෙනෙක්ගේ දෙයක් මෙහෙම ඇහුවයි කියලා මේක මෙහෙමයි කියලා කියන. මොකද සමහර අය ඉන්නවා යම් දේවල් කරගන්න විශේෂයෙන්ම ගැහණු අය, පිරිමි අය යම් තැන් වලට හේතු වෙනවා. ඒක මම සාමාන්‍යයෙන් දන්න කාරණාවක්. සමහර වරම් ගන්න යන ගැහණු අය ඉන්න කප් මහතුරු එක්ක යාළු වෙනවා. මොකද වරම නිකන් හදාගන්න. එවැනි චරිතත් මේ සමාජය තුල තියෙනවා. ඉන්නවා. ඊට පස්සේ එතන ගිහිල්ලා ඒ කටයුතු ඔක්කොම මාස 6-7ක් දෙන්න එකට ඉඳලා මේ යාළු වෙලා එහෙම ගිහිල්ලා ලිංගික කටයුතු ඔක්කොම ටිකක් කරලා මොකක් හරි කෙලියක් වුණාන් පස්සේ තරහ වෙලා ඉවරලා එහෙම නැත්නම් අයගේ කාරණාව කෙරුන්නේ නැත්නම් හෝ යම් කිසි වෙනත් තව කාන්තාවක් එතනට හරස්සීම මොකක් හෝ දෙයකදී අතනින් දොට්ට බහිනවා. දොට්ට බහැලෙවිලා කියනවා මට මෙන්න මෙහෙම කරන්න ආවනේ. මෙහෙම වුණානේ. මට මෙහෙම කරන්න ආවා. සමහර ඉතින් ගෑනු අය කියනවා එහෙම කරා කියනවා. සමහර අය කියනවා කරන්න ආවන්නේ. එතකොට දැන් මේක වෙලා සිද්ධිය වෙලා මාස 6-7ක් අවුරුද්දක් විතර වෙලා. එතකොට දැන්ද මේ පැමිණිල්ල කරන්නේ. ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ඉවසා දරාගෙන හිටීම නෙමෙයිනේ. තමන්ගේ අනුමැතියක් තිබිලා තියෙනවා. තමන්ගේ අනුකූලතාවයක් තිබිලා තියෙනවා. ඉතින් දැන් මේ වගේ ප්‍රශ්න අහද්දී අපි සමාජයේ අපි කවුරුත් බුද්ධිමත් වෙන්න ඕනේ. කොහොමත් මෙහෙමනේ. දැන් යම් තැනක ඉඳලා ගුරුකුලයක ඉඳලා හරි දේවාලයක ඉඳලා හරි ආයතනයක ඉඳලා හරි කොතනින්ද හරි දොට්ට බහිනවනේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා මිනිස්සු. ඔය ගැහණු කෙනෙක් කොහොම දෙයක් වෙලා අමනාපෙලා දොට්ට බැස්සන් පස්සේ කෙලින්ම මූලිකවම ගහන්නේ ලිංගිකත්වයට. ඒක සාමාන්‍ය හැටි ඒගොල්ලන්ගේ. මොකද ඒගොල්ලෝ දන්නවා පිරිමියෙකුට අපහාස කරන්න පුළුවන් ලොකුම දේ ඒක. දැන් මුදල් වංචා කරන්න කරයි කියන්නත් බැරි නම් වැඩ දෙනවා වැඩි කියන්නත් බැරි නම් මට බැන්නයි කියලා කියන්න බැන්න එයාගේ වරදකට මොකක් කියන්න බැයි නම් කෙලින්ම කියන්නේ මට අයුතු යෝජනා කරන්න ආවා. නැත්තම් මට මෙහෙම දෙයක් කරා. අර ඒ වගේ දේවල් මොන හරි කියනවා. ඉතින් ඒකින්ද මෙතන මට නම් ඒක නෙමෙයි මට ඔතන තියෙන ගන්න තියෙන කාරණාව. මේ බියපත් කිරීම කියන කාරණාව. එහෙම දෙයක් කරනවා නම් ඒක ඇත්තටම වැරදි. මොකද මම ආයේ සමාජයේ ගොඩාක් දැකලා තියෙනවා මේ වරම්ලාභියන් පුදුම විදිහට බය කරනවා. පුදුම විදිහට වරම්ලාභියන් බය කරනවා. මම කිසිම දවසක මගේ ඉන්න ශිෂ්‍ය සහ මගෙන් ඒ වරම් හදාගත්ත අය කටයුතු කරපුවා මම කවදාවත් ඒව බය කරලා නැහැ. හැබැයි පැහැදිලි කිරීම කළා. දැන් මගේ වීඩියෝ වල මම පැහැදිලි කරන්නේ. ඒ විදිහට ගොඩක් අයට මම පැහැදිලි කිරීම කරනවා. ගොඩක් අයට මම කියන්නේ මට ඕක නැවත ඔයාලට කියන්න බෑ. වීඩියෝ දාලා තියෙනවා. වීඩියෝ වල ඔක්කොම උපදෙස් තියෙනවා. ඔයා ඒ ටික බලන්න.
මට එක කෙනෙක් පුද්ගලයෙක් අරගෙන එයාගේ වරමේ තියෙන දෝෂ මොන හරි ඉවත් කරලා එයාගේ භාවනාවල තියෙන මොන හරි ගැටලු විසඳලා ඒ කටයුතු කරලා දීලා බාධාවන් ටික ඉවත් කරලා මට නැවත යාට මුලින් ඉඳන් උපදෙස් දෙන්න බෑනේ. දවස් ගාණක් මට කටේ කෙලෙහිඳනකම් ඔක් කියවන්න බෑනේ. එහෙනම් මං කියදිනේ වීඩියෝ තියෙනවා වීඩියෝ ටික බලන්න. ඒවයි නොතේරෙන ඔය යම්කිසි ගැටලු සහගත දෙයක් තිබුණොත් මම අහන්න මං කියලා දෙන්න. එහෙම නැත්නම් යම්කිසි මූලික කාරණා පිළිබඳ හැඳින්වීම මං කළා දෙනවා මේ විදිහට කරන්න මේ විදිහට ඔයාගේ යහන හදාගන්න මේ විදිහට ප්‍රතිකාර කරන්නේව කරන්න මේ විදිහට මේ ශක්ති භාවනාව වඩන්නේව කරන්න කියලා මූලික උපදෙස් ටික ලබා දෙනවා. ඒ විදිහට කරනවා මිසක් මම නම් කවදාවත් කෙනෙක් අනවශ්‍ය විදිහට බය කරන්නේ නැහැ. ඒ තිය මංගවට යම් පරීක්ෂාවකට ආපුවාට මම කියන්නේ මෙහෙම ගැටලු තියෙනවා මේ දේවල් තියෙනවා තමන්ගේ වරම් ජීවිතයේ හෝ ආකර්ෂණ වරම් තියෙන කෙනෙක් නම් එහෙමයි යම් කිසි භාවනා ශක්තියෙන් තියන අය ඉන්නවනේ ඉදිරියට යන්න ඕන මෙන්න මේ ටික කරගන්න. සමහර අයට අනුතුරු වුණා මෙහෙම කරගත්තේ නැත්තම් ඔයාට අනාගතේ මේ වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. යම් දැනුවත් කරන්න තියෙන දේ දැනුවත් කරන්න. නමුත් මේ සමාජෙ ගොඩාක් දේවල් මේ වරම්ලාභින් කියන මම දැකලා දෙන පුදුම බයකින් ඉන්නේ. මොන බය කරලා. මේවයි මේ වුණේ නැත්තම් මෙහෙම වෙනවා මාස 3ක් ඇතුළත බිල්ලක් යනවා. අර ඔය හම්බෙච්ච මට කතන්දර කියලා දෙනවා. ඔක්කොම මතක නැහැ මට. යම් අය එහෙම කතන්දර කියලා තියෙනවා. ගෙදර ලොකු දෝෂයක් තියෙනවා. ගෙදර බිල්ලක් ගන්නවා. නැත්තම් හම්බෙන්න ඉඳලා ළමයා මැරෙනවා. එහෙමත් කියපු උන් ඉන්නවා. ඒ වගේ මේ බීතිකාවක් හිතේ හදනවා. ඉතින් මේ බීතිකාවට අහු වෙන්න ප්‍රධාන හේතුව තමන්ගේ තියෙන නොදැනුවත්කම. ඒ කිසි දෙයකට බය වෙන්න තමන් අවශ්‍යතාවයක් නැහැ තමන්. තමන් නිවැරදි මඟ හොයාගන්න ඕන. කවුරුන් හෝ කෙනෙක් තමන්ව අනවශ්‍ය විදිහට බයවත් දනවන සමහර දේවල් තියෙනවා අවවාද හැටියට සහ පැහැදිලි කිරීම හැටියට දෙන. ඒව බිය වෙද්දීම් කියලා හිතන්න එපා. නමුත් මෙහෙම වුණොත් මෙහෙම වෙනවා උඹට මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන ඒක බියපත් කිරීමක්. එහෙනම් එවැනි දේ hina වෙලා මගහැරලා නිකන් ඉන්න. ඒයට අවශ්‍යතාවය තියෙන්නේ තමන්ගේ මානසිකව වටන්න. එහෙම වෙච්ච හුඟක් අය මට මුණ ගැහිලා තියෙනවා. උන් ඉතින් අඬනවා. ඒක මං කොහෙද අඬන්නේ? තොපේ තියෙන මීහරක්කන් වලට මොකටද ඔයාලට බය වුනේ? නැහැටි කියපු හැටියට අපිට බය වුණා. අන්තිමට සිද්ධ වෙච්ච දේකුත් නැහැ. ඉතින් ඒ වගේ ඉස්සෙල්ලම බුද්ධිමත් වෙන්න. දෙවියන් කවදාවත් මිනිසෙන්ට හානියක් කරන්නේ නැහැ. ඔබ දෙවියන්ට තියෙන පහනක් නැවතුවයි කියලා නැත්නම් වෙනත් මේ ඔබට වරම හදා ගන්න සල්ලි නැහැ කියලා ඔබට දඬුවම් දෙන්නේ නැහැ දෙවිවරු. යම්කිසි උසස් මේ සාමාන්‍ය මට්ටමක හෝ ඉන්න ඥාතිවරු උනත් හරක් නෙමෙයි නම් තේරෙනවනේ මූට සල්ලි නැතුව තමයි කියන්නේ. එතකොට කරන්න ඕනේ Tamante මිල මුදල් ලබා ගන්නේ ඥාතිවට සහ ඉන්න දෙවිවරු උදව් කරන්න ඕනේ මේක ගොඩ ගා ගන්න. එහෙම නැතුව ඒකව බය කළා රැට ඇවිල්ලා බෙල්ල මෙරිකලා ඔය දේවල් කළා වැඩක් නැහැනේ. ඉතින් මේවා තනිකර මේ සමාජයේ ඔය වරම් හදන තැන්වල ඔය දේවාල වල මේ කපු මහත්තුරු ඔය ඉන්න මෑණිවරු ඔය ඔක්කොම මිනිස්සු බීතියෙන් අලලන්න කරපු කතා. මෙහෙම කරන්න ඕනේ දරුවෝ. ගොටු මාලාවක් දෙන්න ඕනේ. මේ මාස දෙකක් ඇතුළත මේ වරම ගන්න ඕනේ නැත්තම් මෙහෙම වෙනවා කියලා අනන්ත මිනිස්සු බය කරනවා. මම මේ කතා අහලා තියෙනවා. මම ඉතින් අහපු ගමන් බයින්නේ කතාව කීප එකට. ඒගොල්ලන්ට ප්‍රධාන අවශ්‍යතාවය තියෙන්නේ මේ විදිහට බීතිකා ඇති කරන එක. ඒ බීතිකා ඇති කළා ඒක තුලින් ඒගොල්ලන්ට මුදල් ලබා ගැනීම. ඒකට බුද්ධිමත් වෙන්න ඉස්සෙල්ලා. ඒක තමයි ප්‍රධාන වශයෙන් කරන්න ඕන කාරණා. කවදාවත් නිසි බලයක් තියෙන කෙනෙක්, නියම දේව ආකර්ෂණයක් තියෙන කෙනෙක්
මිනිස්සෙක් වරම්ලාභියෙක් තව කෙනෙක් බියපත් කරන්නේ නැහැ. කරුණ පැහැදිලි කරලා දෙනවා. කරුණ පැහැදිලි කිරීම මොකද්ද? බියපත් කිරීම මොකද්ද කියලා Tamanට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ ණය කතන්දරයේ පැත්තට අපි හැරෙමු ආයි. මෙවැනි ක්‍රම නැත්තේ නෑ. මෙවැනි ක්‍රම රහස්‍යගත ක්‍රම තාන්ත්‍රික ක්‍රම ඕන තරම් තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මේගොල්ලෝ ඒ තාන්ත්‍රික ක්‍රම ක්‍රියාත්මක කරවන්න තරම් සුදුසු බලයක් ශක්තියක් තියනවාද කියන එක. එයාට එහෙම දැනුමක් තියනවාද? එයාට එහෙම බලයක් තියනවාද කියලා තමුන් නිගමනයකට එන්න ඕනේ. කොහේ හරි ඉඳන් දේවාලයක් අටවගෙන කපු මහත්තයෙක් වෙච්ච පළියට හෝ දේවාලයක මෑණියෝ කෙනෙක් වෙච්ච පළියට එවැනි බලයක් හසුරුවීමේ හැකියාවක් ඒ අයට නැහැ. නමුත් යම් යම් මාධ්‍ය වලින් එහෙම නැත්නම් යම් යම් එක එක්කෙනාගෙන් අහපු කතන්දර වලින් ඉන්ටර්නෙට් එකේ වුන් තරම් තියෙනවා. ඒගොල්ලන්ගේ පහත් කාමුක ආශාවන් සන්තරපණය කරගන්න ක්‍රමවේද හදාගන්න. එච්චරයි. හැබැයි ඒකේ ඥාන කෙනා කැමැත්තෙන් නම් ඒක අපිට අදාළ නැහැ. ඒකත් කියන්න ඕනේ. ඒ ඥාන කෙනා කැමැත්තෙන් නම් ඒක අපිට කිසිම අදාළත්වයක් නැහැ. නමුත් ඔබ මාත් එක්ක බුදියාවේ නැත්තම් උඹේ නාගවරම ඉවරයි. අන්න එතන තමයි වරද කරන්නේ. හරි තමන් ඒ ගෑනට මොකක් හරි යෝජනාවක් කරනවා. ඒ ගෑනු කෙනා හරි වරම්ලාභියා කැමති නැත්තම් හා කියලා නිකන් ඉන්නවා. කැමති නම් උඹ ඉඳහන් නැත්තම් ඵලයන් කියලා. ඒක වෙනයි. එවැනි පූජා කර්ම බොහොමයක් තියෙනවා. ඔය රාත්‍රී කාල යම් යම් විශේෂිත වූ ස්ථානවල සොහොන් භූමි වල ඒ බලයන් ලබා ගන්න හැටි. මම මේ කියන්නේ මේවා කරන්න යන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ජලය ආශ්‍රිතව ඒ වගේ නිර්වතින් කළ යුතු කොටස් තියෙනවා නැත්te නෑ. නමුත් මට තියෙන එකම ගැටලුව අද මේ රටේ එවැනි කැපකිරීම කරලා එවැනි දුරක් තමන්ගේ ශක්තිය නිර්මාණය කරගෙන යන්න සුදුසු ඉන්නවද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. වෙන මොකුත් ප්‍රශ්නයක් මට නැහැ. එවැනි කොටස් ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ ඒ තිබෙන්නා වූ නාග ශක්තිය යම් තාක් දුරකට පියවර ගන්නක් ඉස්සරහට ගියන් පස්සේ මිසක් මූලික අධියර වලදී නෙමෙයි කියන එක නම් මම දන්නවා. මං කියන එක තේරෙනවනේ. දැන් කෙනෙකුට නාග වරමක් තියනවා කියන්නේ. ඔන්න අය වගේ එනවා මොකක් හරි ඔය ජරමර මොන හරි තියනවා කියන්නේ. ඔය මූලික අවදීදී නම් ඔය කුණුහරුප වැඩ කරන්නේ නැහැ. ඒක 100%ක් ස්ථිරයි. එවැනි දෙයක් කරනවා නම් අග්නි ශක්තියක් ලැබලා ගුරු දීක්ෂාවක් ලැබලා නාග ශක්තියෙන් මිනිසුන්ට වැඩ කටයුතු කරලා දීලා යම්කිසි තරමකට ධාන කියන්නේ යම්කිසි ශක්ති වඩලා භාවනා බලයක් තියලා ඉදිරියට අඩි තියාගෙන යන කෙනෙක් විතරයි. එතකොට කල්පනා කරන්න තමන් මේ තත්ත්වෙද ඉන්නේ නෑනේ. නැත්තම් මොකටද ඒකායක බුදියන්න යන්නේ? එහෙමනම් මේ මූලික අධියරේ තියෙන දේවල් ටික ඉස්සෙල්ලා තමන් හදාගන්න ඕනේ. ඒ හදාගන්නකොට ගුරුවරයා ඉන්නවා තමන් එක්ක. ගුරුවරයා ඉන්නවා තමන්. එයා තමන්ගේ වරම හදලා දෙනවා. තමන්ගේ තියෙන නාග ශක්තිය හදලා දෙනවා. ඇත්තට මේ නාග ශක්තියින් වලට ප්‍රධානම වූ කාරණාව මොකද්ද? ධානය භාවනා වැඩිම. අනිත් වරම් වලට වඩා මම දකින විශේෂත්වය මේ නාග ශක්තිය තුල භාවනාව අනිවාර්යයි. භාවනාවෙන් තොර නාග ශක්තියක් කවදාවත් උඩට එන්නේ නැහැ. බොහෝ දුරට මේ නාග ශක්තියත් එක්ක තමන්ගේ ශරීරයේ තියෙන කුණ්ඩලිනී ශක්තිය 50% විතර අවදි වෙනවා. අනිත් වරම් වලට සාපේක්ෂව. ඒකට හේතුව මොකද්ද? ඒ හේතුව නිසා තමයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් දෙයක් දිහා S2 කරලා බැලුවොත් මිනිහෙක් දිහා බලලා අදිෂ්ඨානයක් කරත් මේකගේ අතපය කැඩලා යන්න ඕනි කියලා බලලා හිතුවත් ඇති. ඒ මොකද එයාගේ කුණ්ඩලිනී ශක්තිය 50% විතර වෙනකොට අවදි වෙලා තියෙනවා. ඒක නාග ශක්තියේ තියෙන විශේෂත්වයක්.
එතකොට මෙවැනි ක්‍රම අනුගමනය කරන එක තාම මේ ප්‍රශ්නේ තාම මොකද්ද එකක් අහලා තිබුණේ. නිරෝධෙන්සට පූජා දෙන ඕසම අසබ්බල වෙන එක්කද. හරි ඒ ටික තමයි අහලා තියෙන්නේ. මේ එතකොට තමන් කල්පනා කරන්න ඕනේ තමන් මෙවැනි ශක්තියක පිහිටලා ඉන්න ඕනේ. හැබැයි ඔය කියන වනචර කන්නම් ඔතන කරන්නේ නැහැ. ඒක කරන්නේ තමන්ට ශක්තිය ලබා දෙන්නව බොහෝ විට ඒ ගුරුවරයා අභිමුව තමයි එයා ඉන්නේ. එතන ඉඳන් අත්‍යවශ්‍යතාවයක් තිබුණොත් තමයි ගුරුවරයා එතනට සම්බන්ධ වෙන්නේ. ඒක කිසිසේත්ම මේ ගෑණියෙක් මිනිහෙක් ලිංගිකව එක්ක වෙන තැනට යන එකක් නෙමෙයි. මොකද ඒ වගේ මානසික තත්ත්වයක ඒ අය නැහැ. මන් දන්නේ ඒගොල්ලන්ගේ පුද්ගලික ආසාවන් පුද්ගලික ජීවිතවල තියෙන දේවල් නෙමෙයි මං කියන්නේ. නමුත් මම කියන්නේ ශාස්ත්‍රීය පැත්තෙන්. එතකොට ඒ වගේ තව දේවල් තියෙනවා ශක්ති හුවමාරු කිරීම. ඒකම දැන් ඒ නාග ශක්තිය ලබාගත්තේ නාග කන්‍යාව ඉන්නවනේ. ඒ එක්කහුව වෙන කෙනා ඊට වඩා ඉහළ නාග ශක්තියක් එයාට තියෙනවා. එහෙම නැත්නම් යම්කිසි අර සියලු බාධකයන් බිඳලා ඇරලා එයාට බලයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. එවැනි දෙයක් සිද්ධ වෙන්නේ ඊටාම කලාතුරකින්. එහෙම සිද්ධ වෙන්නේ එකම විදිහ ප්‍රධාන නාග ශක්තිය. මම කලින් වීඩියෝ වල සඳහන් කරා ඔය හැම නාග ශක්තියම යම්කිසි දේවාත්මයක් යටතේ ඉන්නේ. යම්කිසි දේවාත්මයක් යටතේ ඉන්නේ. අර විදිහට ලිංගිකව එක්කහුව වෙලා මෙහෙම බලයක් දෙනවා කියන්නේ ප්‍රධාන නාග ශක්තියන් දෙකක් තමයි එකට එක්කහුව වෙලා එහෙම වෙන්නේ. ප්‍රධාන නාග ශක්තියන් දෙකක්. ඒක අද කාලේ වෙන්නේ නැති තරම්. එතකොට ඔබ හිතන්න ඔබට තියෙන සාමාන්‍ය පත්තිනි මෑණියන්ගෙන් එන නාගවරමක් එක්ක කාලි මෑණියන්ගෙන් එන එකක් එක්ක විෂ්ණු දෙවියන්ගෙන් එන එකක් එක්ක ශිව දෙවියන්ගෙන් එන එකක් ඔය වගේ මොකක් හරි. ඒක දේවාත්මය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. වෙන බාහිර කිසිම කෙනෙකුට ඒකට මැදිහත් වෙලා ලිංගිකව එක්කහුවලා නෙමෙයි ඔළුව අසරින් ගලවත් ඒක අවදි කරන්න බෑ. මොකද ඒක දේවාත්මය යටතේ තියෙන ප්‍රධානයක්. ඒක එහෙම කරන්න බෑ. නමුත් යම් යම් ශක්තියින් අවදි කිරීම වෙනත් අර වේදයට අනුව තියෙන කාරණා ඔය තාන්ත්‍රික ක්‍රම අනුව ශක්තිය අවදි කිරීම ඒකම ඔය එක එක බල සංකලන ඒවට අනුව එක්ක හුවෙන එක වෙනයි. නමුත් නාග ශක්තියක් තියෙන කෙනෙක් තවත් නාග ශක්තිය තියෙන කාන්තාවක් එක්ක එක්කහුව වෙලා අපි හිතමු ශිව දෙවියන්ගේ දේ අරන් දෙන්න නාග ශක්තිය අරන් දෙන්න ඒක අමූලික බොරුවක් ඒක කරන්න බෑ. ශිව දෙවියන්ගේ කැමැත්ත ඕනේ ඒකට. එතකොට පත්තිනි මෑණියෝ හරි කාලි මෑණියෝ හරි ශිව දෙවියෝ හරි මේකට අවසර දෙයි කියලා හිතනවා. දෙවියන්ට ඉතින් ඕක වැඩක් නැහැ. තොපිට ඕනනම් කරගනියව කියලා නිකන් නෙදී. නමුත් එහෙම අවසර දෙන්න බෑ. මොකද නාග ශක්තියන් කියනවා දැඩි පාලනයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. නාග ශක්තියන් දැඩි පාලනයක් දෙවියන්ගේ තියෙන දැඩි පාලනයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අනිත් එක එවැනි නාග ශක්තියක් දරා ගන්න අපහසු වූ එවැනි නාග ශක්තියක් නැති කෙනෙක් එවැනි නාග ශක්තියක් තියෙන කාන්තාවක එක්ක ලිංගිකව එක්කහුනොත් එයාගේ මරණෙත් එතනම තමයි. සම්පූර්ණ ඒ කපු මහත්තයාගේ හරි ඉන්න කෙනාගේ එක්කහුව වෙන පිරිමි පුද්ගලයා සම්පූර්ණ ශක්තිය විනාශ වෙනවා. එහෙම නැත්නම් ශක්තිය සම්පූර්ණයෙන් අර නාගය විසින් ඇදලා ගන්නවා. හරි හමන්න අයිය. හරි හමන් කියනවා. හරි හමන් නාග ශක්තියක් නම් ආයි බලෙන් ගිහිල්ලා කරන්න ඕනේ නැහැ. නාග කන්‍යාවගේ හැටි තව හරියට දන්නේ නැතුව. එහෙම නාග ශක්තියෙන් තියෙන ස්ත්‍රී කෙනෙක් ඉන්නවනේ. ඒ අදාළ කපු මහත්තයා හෝ ඉන්නේ ගුරුවරයාට යම් කී ශක්තියක් තියෙනවා කියලා දැනගත්තොත් පිරිමියා නෙමෙයි එතනට යන්න ඕනේ. අර ගෑණි තමයි ඉන්නේ මෙතනට. ඔව්.
ඒ තරම් බලයට කෑදරයි ඒගොල්ලෝ. ඒකෙන්ම කතාව ඔප්පු වෙනවා. එහෙම නාග ශක්තියෙන් තියෙන අයගේ කතාව ඒකෙන් ඔප්පු වෙනවා. එයා ආකර්ෂණය වෙන ශක්තිය තියෙන කෙනා ළඟට. ඒක තමයි සත්‍ය කතාව. එයා දකින්න ඒ ආකර්ෂණය. විශේෂයෙන්ම ශිව දෙවියන්ගේ ශක්තියෙන් තියෙන අය ওই නාග කන්‍යාවන්ට පෙන්වන්න බෑ. කරේ නගින්නේ ඇවිල්ලා. ඒ බලයට තියෙන අධික කෑදරකම. ඒ වගේ වෙලාවට දුර්වල ශක්තියක් තියෙන කෙනෙක් අරයට ලං වුණොත් එහෙම ඒ නාග කන්‍යාව විසින් ඒ නාග ශක්තිය විසින් මෙයාගේ තියෙන ඔක්කොම උරලා ගන්නවා ඒතකොට. ඒක ආයි දෙකක් නෑ. ඉර හඳ වගේ විශ්වාසය. එතනින්ම අරයට වරන් තිබුණා නම් වරණුත් ඉවරයි සරමත් නෑ. තිබුණ නාග ශක්තිය නෑ ඔක්කොම නෑ ඇදලා ගන්නවා. හැබැයි එයා හුඟක් බලවත් කෙනෙක් නම් එයාට ඒක නිර්මාණය කරන්න පුළුවන් නම් ඒ නාග කන්‍යාවන්ට බෑ මෙයාගේ තියෙන ශක්තිය අදින්න. හැබැයි මෙයාට පුළුවන් එයාගේ තියෙන ශක්තියන් ටික අවදි කරලා දීලා එයාට අවශ්‍ය දේවල් ටික කරලා දෙන්න. ඒක තමයි සත්‍ය. හැබැයි මේවත් සමහර ඔය දැනට අපි ලොකු හරියට කතා කරේ. දැනට පවතින සාමාන්‍ය මට්ටමේ පවතින එක එක්කෙනාට එක එක පත්ති නාගපත්තිනි නාගකාලිය වගේ කතන්දර තියනා ඉන්නවා. මේකේ ක්‍රම කරගන්න හැටි මම කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. මේක එක්තරා රටාවකට කළ යුතු දෙයක්. හැබැයි ලිංගිකත්වය කියන එක මෙතන ගෑවිලා නැහැ. ඒක කිසිසේත්ම මේකට අදාළ වෙන්නේ නැහැ. ඒ අය අනුගමනය කර යුතු පිළිවෙලක් තියෙනවා. ඒ අදාළ කවුරුන් හෝ ඒ ශක්තියින් බලය හදන ගුරුවරයා ඉන්නවා නම් ඒ ගුරුවරයාගේ උපදෙස් අනුව ඒ කටයුතු කරගෙන යන්න ඕන. විශේෂයෙන්ම නාග රූපයකට බල තියලා ඒ නාග දේවතාවට පුද සත්කාර කෙරෙන්න ඕන. ඒ නැත්තම් අදාළ ප්‍රධාන දේවාත්මයගේ අවසර අරගෙන තමයි අය වගේ නාග පිළිරුවක් ස්ථාපිත කරන්නේ. නිකම් මේ ඉන්න කළු වලින් හරි මේ ප්ලාස්ටික් නායක හරි අරන් ගිහිල්ලා ඒකට කොච්චර කිරිනේ આવුවොත් ඒක වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රධාන නාග ශක්තියින් කවදාවත් ඍජුව ලබා ගන්න බෑ. නිකන් දඟලන්න එපා බොරු වැඩක්. දෙන්නේ නැහැ. ප්‍රධාන නාගදොරටු 4ම මුද්‍රා තියලා තියෙනවා. කවදාවත් නාගයින්ට ඒගොල්ලන්ගේ ප්‍රධාන ශක්තියින් එළියට අරගෙන එන්න බෑ. මම ඒවා කලින් වීඩියෝ වල පැහැදිලි කරලා තියෙනවා. එහෙම නොදෙන්න ප්‍රබල හේතු තියෙනවා. මීට අවුරුදු දහස් ගානකට කලින් එහෙම දීලා තමයි මල කෙලි 7ක් උනේ. ඒකනේ ඒගොල්ලෝ විසින්ම තමයි ඒගොල්ලන්ගේ දොරටු වහගත්තේ. මොකද ඉස්සර නාගයින්ට මේ මනුස්ස වෙස් අරගෙන එන්න පුළුවන්. ඔහොම ඇවිල්ලා එක එක කුපාඩි වැඩවලට සම්බන්ධ වෙලා එක එක යුද්ධ ආරම්භණන් අවුලෝලා අර මේ ලොකු ප්‍රශ්න දාලා ඉවරලා ඒ අවුරුදු දහස් ගානකට කලින් තමයි ওই දොරටු මුද්‍රා තිබ්බේ. ඒක ඉල්ලගෙන කාපු එකක් ඒගොල්ලෝ. දැන් ඕගොල්ලෝම දැන් කතා අහලා ඇතිනේ කවුදර මුගලන් හාමුදුරුවෝද කවුද අර නායක අරගෙන මේ මොකද්ද ධාතුන් වහන්සේ නමක් ගිලලා ගිහිල්ලා නාගලෝකෙට ගිහිල්ලා අරන් ආවා. ඉතින් ඒ බොරු කතන්දර නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ගේ අර ඒ ගතිය තියෙනවා. බලයට හරි කෑදරයි. හරි කාමුකයි. රාගාධිකයි. මිනිසුන්ගේ ටස් ගාලා දැල එයාට මොකක් හරි කරගන්න ඕන නම් ටකස් ගාලා මිනිහව දැලේ දා ගන්නවා. ඒ දුර්වලයන් අහු වෙනවා. ශක්තිමත් අය අහු වෙන්නේ නැහැ. දුර්වල අය අහු වෙනවා. ඒ වගේ ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල වල තියෙන අදටනත් ඔය නාගවරම් තියෙන හරිහමන් නාගවරම් තියෙන අය දැන් ඔය දෙවියන්ගෙන් ඕකර ලැබෙන හින්දාක භාගයක් විතර අඩුයි. නමුත් සමහර අය ඉන්නවා ඒ ප්‍රධාන ශක්තියින් තියෙන අය අදටත් ඉන්නවා. හරි කපටි. ඒතර ඒගොල්ලෝ තවමත් නිතරම දඟලන්නේ ප්‍රධාන ශක්තියින් කරා යන්න. ගොඩක් අයට ඔය නාගවරම් හරියන්නේ නැහැ. මගේ වරම වැඩ කරේ නැහැ කියන්නේ එයා අර යායුතු මාර්ගයේ නෙමෙයි යන්නේ. එයාට අර పూర్ව මතක තියෙනවා මේ ආපු පාර. එයා ඉතින් දන්න සෙල්ලම් ඔක්කොම දා ඔහොම නෙමෙයි. ඉතින් තව අවුරුදු 1000ක් දඟලුවොත් ඒ ගමන යන්න හම්බ වෙන්නේ නැහැ. ඔය දේවාත්මයක් යටතේ තියෙන නාග ශක්තියින් හරහා තමයි යන්න වෙන්නේ. එහෙම ගිහිල්ලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඒක නිසා මේ කියපු දේවල් ටික හොඳට මතක තියාගන්න. නාග ශක්තියින් අවදි කරන ප්‍රධාන රහස් ක්‍රම තියෙන ඕන තරම්. ඒක එකිනෙකාට ගැලපෙන ක්‍රමවේද වෙනම තියෙනවා.
ඒවා නිසි ගුරුවරයෙකුගේ උපදේශ සහිතව Taman ක්‍රියාත්මක කරගෙන යන්න. එතකොට ඒවා Taman කෙලින්ම නාග ශක්තියට නෙමෙයි නාග ශක්තිය Tamanට එන්නේ අහවල් දේවාත්මය කියලා හොයාගන්න. ඒක භද්‍රකාලි මෑණියන්ගෙන් වෙන්න පුළුවන්, පත්තිනි මෑණියන්ගෙන් වෙන්න පුළුවන්, විෂ්ණු දෙවියන්ගෙන් වෙන්න පුළුවන්, ශිව දෙවියන්ගෙන් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හෝ දෙයකින් වෙන්න පුළුවන්. ඒක ඉස්සෙල්ලා හොයාගන්න. හොයාගෙන ඒකට අනුරූපව කටයුතු කරන්න. හුඟක් මේක වෙලා තියෙන්නේ මේගොල්ලන්ට මේ ශක්තිය අවදි කරගන්න බැරි එකම හේතුව මොකද්ද? වැඩේ කෙරෙන්නේ නැති පාරෙන්ම තමයි යන්න හදන්නේ. මම දැකලා තියෙන හුඟක් ඔය නාග පිළිම හදාගෙන ඒවා නාවගෙන දරුවනේ මෙහෙමයි නාග ශක්තිය මේකයි අරමයේ කියලා එක එක අය කියනවා මම අහලා තියෙනවා. ඇත්තට ඉතින් අර අහන් ඉන්නේ උන් පව්. අර ඇතන බිස්නස් එකක් කරන්නේ. එයා ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් ඒ වගේ නාග ශක්තියින් තියන අය පූර්ව හුරුව තියන අය ඒ ළමයි අහු වෙනවා ඒවට. හැබැයි ජීවිතේට ලැබෙන නාග ශක්තිය නැ එකම දේ මොකක්ද අර වරම ඇඟට ආපුවාම අර වරමේ තියෙන නාග ශක්තිය සංකේතවත් භාවයට පත් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඉන් එහා කිසිම දෙයක් නෑ. නාග ශක්තිය කියන්නේ ඊටාම හොඳ ප්‍රබල බලයක්. ප්‍රබලම ශක්තිය. S2 බලලා තමයි ඔක්කොම කරන්නේ. ඒ තරම් එයාගේ S2 දීප්තිමත් බවක් එනවා. ඒ ශක්තිය කායදෙනවත් එක්කම එයාගේ S2 දිහා කෙනෙකුට බලන්න බැරි තරම් වෙනවා. බැලුවොත් නිකන් අර මෝහණේ වෙලා යන සයිස් එකට ඒක තමයි නියම ශක්තිය කියන්නේ. S2 නටවල හැම මොකක් හරි දිහා බැලුවොත් එimhe අර නාග ශක්තියට අර එහෙම ඉන්න අය මට හම්බුලා තියෙනවා. එහෙම වරම්ලාභිනියෝ ඉන්නවා. උන් නිකන් මෙහෙම S2 කරකවල බැලුවා නම් එහෙම ඕන එකේ කොම්බෙන් යනවා. ඒ තරම් ආකර්ෂණයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ නිසි විදියට ඒව හදාගෙන තියෙනවා. මේ හදා නොගත් අය ගිහිල්ලා එක එක තැන්වල නාග දේවාල කියලා හදනවා. නාග රූප ගෙනල්ලා ඒවා කිරිවලින් නාවනවා. මේවට යන්න එපා තේරුමක් නැහැ. මට කවුරු ඉන්නවනම් කමෙන්ට් එකක් හරි දාලා මට මේ කියන්න මං අහවල් තැනට ගියා නාග රූප නෑවුවා මෙහෙම වුණා මට නාග ශක්තිය හම්බුණා කියලා පුළුවන් නම් කියන්නේ නැහැ. ඔබට හම්බෙලා තියෙන ඔබේ වරම විතරයි. නාග අවසරය හම්බුලා නැහැ. සමහර විට සාමාන්‍ය විදිහට ඒක ක්‍රියාත්මක වෙන්නේ. නමුත් නියම නාග ශක්තිය අවදි වෙලා නැහැ. ඒ නියම නාග ශක්තිය අවදි වෙන්න ඒ අදාළ දෙවියන්ගෙන් ප්‍රධාන මූලික අවසර ටික ලැබෙන්න. ඒ අවසර ලැබුණා නම් හැබැයි එයා ඔය කුණුහරුප කතන්දර කර ඉන්නේ. එයා යන්න ඕන තැන් වලට යනවා ගිහිල්ලා භාවනා කරනවා ඔය වතුරේ බහිනා නිරුවතින් භාවනා කරන ඒ අදාළ ඔක්කොම එයා කරනවා. එයාට කරන්න කවුරු එයා ගුරුවරයෙක් එයා හොයාගන්නවා. එහෙම නැත්නම් ඒ ලැබෙන උපදේශ අනුව එයා කරගෙන යනවා. එයාත් කොහේ හරි ගුරුවරයෙක් නැතුව ගියොත් හිර වෙන තැනක් එයි. නමුත් එයා ඒ ගමන යනවා හරියටම. සමහර අයට එහෙම පණිවිඩ එනවා යන්න යන්නේ. ඇයි යන්න බෑ. ඉතින් මේක අගක් දන්නේ නැහැ මුලක් දන්නේ නැහැ. මොකද්ද බම් මේ හෙළුවෙන් ඉඳන් කරන මගුල ඔහොම කියලා. හැබැයි නාගයෝ බිය දක්වන එකම දෙයක් තමයි අග්නි හෝමය. ඒකත් කියන්න බෑ. නාගයෝ පරාණ බයයි අග්නියට. නමුත් මේක ඒගොල්ලෝ එක තැනකදී කඩා ගන්නවා. එක තැනකදී මේගොල්ලෝ කඩා ගන්නවා. ඒ අග්නි ශක්තිය එක තැනකදී ඒගොල්ලෝ කඩා ගන්නවා. ඒක සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ තියෙන හතරවෙනි අධීරයේදී වගේ තමයි කඩාගන්නේ. ඒක කඩාගත්තයි කියන්නේ එයාට ආයි නාග ශක්තිය යන්න පුළුවන් ඉහළම තැන් වලට යාට යන්න පුළුවන්. මම ඒක වෙන වීඩියෝ එකකින් මම කතා කරන්නේ. දැන්ට මේ මගෙන් අහපු මට ඉල්ලීමක් කරපු එකට මම පැහැදිලි කිරීම කරේ. ඒක නිසා කවදාවත් එවැනි දෙයකට යොමු වෙන්න එපා. කාටවත් බය වෙන්න එපා. ඇත්ත தත්ත්වය වටහාගෙන එතනින් දොට්ට බහැලාවිල්ලා හරියට Taman ගමනක් යන්න. හරි ලේසි වැඩේ. ඔය ඔච්චර කල් ඕවා කරන්න බැරුව ඕගොල්ලෝ අමාරු වෙట్లా ඉන්න එකම හේතුව මොකක්ද දන්නවද? ඕගොල්ලෝ තනියෙන් නාග ශක්තිය ගන්න යාම. කවදාවත් ගන්න බෑ. පුළුවන් කවුරු ඉන්නවනම් මට කියන්න මං ගත්තා කියලා. එතකොට එහෙනම් අර සී මුද්‍රා තියපු මේ දොරටු හතරේ මොකක් හරි එක දොරක හිලක් ඇති. එහෙම හිලකින් ආපු එකෙක් එන්නද ගන්නත්. එහෙම නැත්නම් ඒක ගන්න බෑ. ඒක නිසා ඒකට උත්සාහ කරන්න එපා. තමන්ගේ තියෙන වරම තියෙනවා නම් පත්තිනි මෑණියෝ නම් මෑණියන් හරහා ඒ එන නාග මේ ශක්තිය තමන් ගන්න.
ඒකට ක්‍රමවේද තියෙනවා. ඒක දේවාත්මෙන් දේවාත්මයට වෙනස්. ඒක ගුරුවරයෙක් මුණ ගැහිලා අවශ්‍ය උපදෙස් අරගෙන මේ කටයුතු කරගන්න. මම හිතන්නේ මේ කරපු ඉල්ලීමට පැහැදිලි කිරීම ගොඩක් කරා. නැවත මේ සම්බන්ධ තවත් නාග ශක්තිය නවති කිරීම බලන වීඩියෝකින් මම ඉදිරි කාරණා ටික දැනුම් දෙන්නම්. විශ්ව ශක්ති දහම් වැඩසටහන තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන යම් දැනුමක් ලබා ගත්තායි කියා අප විශ්වාස කරනවා. වීඩියෝවක් දාපු සැනින් නැරඹීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කර අප සබ්ස්ක්‍රයිබ් කරන්න. විශ්ව ශක්ති දහම් සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.